ලැබුවා වුණ අවසර සතුට සෞභාග්‍ය වාසනා පිරි වාසනාවන්ත වසරක් වෙන්න කියලා ආශිර්වාද කරනවා. සංස්කෘතික මංගල්‍යක තියෙන වැදගත්කම තමයි අපි සියලු දෙනා අතර ඇති කරගන්නා වූ ඇතිවෙන්නා වූ සහජීවනය. අපි සියලු දෙනා හැමෝම කැමති සැප සම්පත් භුක්ති විඳින්න ජීවිතය ලස්සනට ගත කරන්න. මම කියලා දෙන්නම් අලුත් ටෙක්නික් එකක් මේ අවුරුද්ද ඔයගලන්ට පහසුවෙන් ජය ගන්න. ඒ සඳහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ සිත කියන චිත්ත ශක්තිය, සිත ශක්තිමත් කර ගැනීම. ඒ සිත අපි ශක්තිමත් කරගත්තොත්, ඒ චිත්ත ශක්තිය බලවත් කරගත්තොත් අපිට අපේ ඉලක්කවලට ලං වෙන්න පුළුවන්. එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට තුල තියෙන මනෝභාවයන් මතු කරගත් විට එක් පුද්ගලයා එක් රටාවන් මවනවා. එක පැටර්න් මතු වෙනවා. අපි උත්සව අවස්ථාවලදී දැකලා තියෙනවා නොඑක් තරාතිරමේ අය නොඑක් ආකාරයේ ඩාන්ස් දානවා. ඒ පුද්ගලයාගේ මනෝභාවය මතුවීම තුළ තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට පුද්ගලයේ චිත්ත ශක්තිය, සිත ශක්තිමත් වෙලා එයාගේ සිතුවිලි ඒ වගේ ශක්තිමත් වුණොත් එහෙම එතනින් නිපදවනවා බල ශක්තියක්. මෙන්න මේ බල ශක්තිය ජීවිතේ දිනන්න හරිම පහසුවක්. ඒ ලොකු බල ශක්තිය පුද්ගලයෙකුට යම්කිසි අවස්ථානුකූලව අපි කියන්නේ මෙයා හරි කෙරුම්කාරයෙක් වගේ. මෙයා කරන සමහර දේවල් කෙරුම්කාර වැඩ. ඒ කෙරුම්කාර කියන වචනය මතුවෙන්නේ අන්න අර චිත්ත ශක්තියයි අන්න අර සිතුවිලි වල එකතුවයි එක්ක ඇති කරන ලද බල ශක්තිය තුලින්. මේක ඇති කරගන්න පහසුයි. දැන් බලන්න. දැන් මම බෞද්ධයෙක් වශයෙන් ගත්තොත් ආරණ්‍ය සේනාසනගත භාවනායෝගී බුද්ධ පුත්‍රයන් වහන්සේ නම තමන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගෙන සිත දියුණු කරගෙන ඒ තුලින් මාර්ගඵලයන් කරා ගමන් කරන්න අර යම් කෙනෙකුට කරන ලද ආශිර්වාදයක් තුලින් රෝගියෙක් සුවපත් කරන්න කරන ආශිර්වාදයක් තුලින් පුද්ගලයාගේ අපලපත්‍රාදී දුරු කරන්නත් ශක්තියක් ඇති කරනවා වගේ දෙයක් ගැන තමයි මම මේ කතා කරන්නේ. දැන් අපි දන්නවා ලෝකෙම තියෙන වටිනා ලෝහ අතරින් එකක් තමයි රත්තරන් කියන ලෝහය. මේ රත්තරන් කියන ලෝහයට හැඩයක් නැහැ. හැබැයි අපිට පුළුවන් මේක උණු කරලා වක් කරගන්න එක් හැඩවලට එක් හැඩතල ගන්න පුළුවන් මේ රත්තරන් වලින්, රත්තරන් කියන ලෝහය තුලින්. ඒ වගේ එක් පුද්ගලයාගේ මනෝභාවයන් තුලින් මතුවෙනා වූලද ඒ චිත්ත ශක්තිය සහ සිතුවිලි වල ශක්තිය සම්පූර්ණයෙන්ම නොඑක ආකාරයේ නිර්මාණයක්, නොඑක ආකාරයේ සාර්ථක ගමනකට මුල පුරන්නට පුළුවන්. අපි කියන්නේ දක්ෂ වුණාට මදි පට්ට වෙන්න බෑ. ඒ මොකද මනසින් බය මිනිස්සුන්ට දක්ෂ වුණාට පට්ට වෙන්න බෑ. ඒ නිසා මේ මනස කියන එක ශක්තිමත් වුණොත්, සිත ශක්තිමත් වුණොත්, සිතුවිලි ශක්තිමත් වුණොත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කරනවායි කියන එක සුළු දෙයක්. ඒ වගේම තමයි අපි පඩින සමහර ලොකු පිම්මවල් තියෙනවා. ඒ පිම්මවල් වලදී සමහර වෙලාවට අපේ ධන බිම ඇනෙන. නමුත් ඒ කියලා අපි පස්සට නැත්නම් අර පරාජිත වීම, පරාජිත හැඟීම් මතු කර ගැනීම පට්ටපල් මෝඩකමක්. යම් පුද්ගලයෙක් තුළ දිගින් දිගටම පරාජිත හැඟීම් එනවා නම් ඒ පුද්ගලයාගේ මනස, සිත, සිතුවිලි හරි දුර්වලයි. එවිට වූ සිත්වල තමයි ඊර්ෂ්‍යාව හටගන්නේ. ඒ නිසා අර සිත සහ සිතුවිලි චිත්ත ශක්තිය බලවත් කරගත්තොත් එහෙම මේ වසරේ ඔබ ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙනවා. දැන් බලන්න අපි පටන් ගන්න ගමනාන්තයට ගිහිල්ලා හැරිලා බලනකොට පුංචි අඩි ගත්තොත් අඩි වලින් කොච්චරක් ඇවිල්ලාද? දසදහස් ගාණක් වෙන්න පුළුවන්. කිලෝමීටර් 100ක් ගත කරපු පුද්ගලයෙක් ආපස්සට හැරිලා බැලුවම අඩි වලින් පුංචි අඩි දහස් ගාණක් එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේ යම්කිසි දෙයක් ආරම්භ කරපු ගමන්ම
ඒ තුළ අපිට ජයග්‍රහණය සහ ඒ තුළ සියල්ල සිදුවෙනවා කියන තැනට යන්න බෑ. මේ ජ්‍යොතිර්විද්‍යාව කියන විෂය හරි වැදගත් වෙන්නේ අර දුර්වල සිතක් තියෙන පුද්ගලයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරවලා යහපත් සිතුවිලි ඇති කරන බල ශක්තිය පරිපතයකට ගන්නවා. පරිපතයක් කියන්නේ සර්කිට් එකක්. ඒ පරිපතේ නැත්නම් ඒ සර්කිට් එක හරහා ඒ පුද්ගලයාගේ ජීවිතේ වෙනම දිශානතයකට ගමන් කරන්නට මාර්ගය වෙන්නනවා. අන්න ඒ වගේ දෙයක් ඇස්ට්‍රොලොජි කියන මේ ජ්‍යොතිර්විද්‍යාව කියන විෂයට කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි යම්කිසි දැනුගත් පුද්ගලයෙක්ගෙන ගුරුවරයෙක්ගෙන් දරුවෙක් ශිෂ්‍යයෙක් යම් දෙයක් උකහා ගත්තම ගෙන ගත්තම ඒ දරුවා වැරදි මඟ යන්නේ නැහැ, හරි මඟ යනවා. අපි වැඩිහිටියෙක් වුණත් අපගේ එදිනෙදා ජීවිතයේ අනාගතය කාලය තරණය කරගෙන ජීවිතයේ ජය ගැනීම සඳහා උපදේශයක් ලබා ගැනීම අපිට එක්තරා හැඩතලයක් ගැනීම අර වගේ පරිපතයක් සකස් කර ගැනීම ඒ තුළින් ජීවිතයේ ජීවිකාව සාර්ථක කර ගැනීමට ලොකු ශක්තියක් වෙනවා. මම හිතනවා ඇති කිව්වා කියලා සිත ශක්තිමත් කරගෙන සිතවිලි යහපත් කරගෙන චිත්ත ශක්තිය බල ශක්තියක් බවට පරිවර්තනය කරගන්න පුද්ගලයාට ඇස්ට්‍රොලොජි නැත්නම් ජ්‍යොතිර්විද්‍යාවෙන් හදලා දෙන පරිපතය සර්කිට් එක අවුරුද්ද ජය ගන්න හරිම පහසු කරයි. මම ඔබ වසර පුරාවටම බලාගෙන ඉන්නේ මේ ලැබුවා වූ සිංහලෙන්දු අලුත් අවුරුද්දේ මගේ ලග්නය අනුව මට මොන වගේ තත්ත්වයක් උදා වේද කියන එක ගැන දැනගන්න. මම ඒක කෙටියෙන් කියන්නම් මෙහෙම. අපි සියලු දෙනා සහජීවනයෙන් වැඩ කරමු. මේ සංස්කෘතික මංගල්‍ය අපි දෙවන්නා කෙරේ අනුකම්පාවෙන් බලමු. මමත්වය කියන කමින් ඈත් වෙමු. අපේකම ඇති කරගමු කියන එකත් එක කියන්නම්. මේ සැරසෙන් උපන් ඔබ ගත කරන වසරේ ග්‍රහලෝකයේ රජ්ජුරුව මයුරපාල කියන යෝගය මත ලග්නේ බලවත් වෙලා ඉන්නකොට ධනස්ථානාධිපති සිකුරු තව දවසකින් දෙකකින් තමන්ගේ සක්සේස්ත්‍ර භවනට යනවා. රැකී රක්ෂා උසස් වීම ලැබෙන අතර වේගයෙන් ව්‍යාපාරවල දියුණුවක් ඇති වෙනවා. වේගයෙන් වැයපස ඉහළට යනවා. ඒ වගේම තමයි ඔය අතරේ රහස් සතුරන් ඔබට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නට පුළුවන් යම්කිසි කඩාවැටීමක් වෙනුවෙන්. මොකද සෙනසුරු 12 ගෝචර වෙන නිසා ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් එක්ක අර වගේ කූට උපක්‍රමශීලී රහස් සතුරු බලවේගයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ස්ත්‍රියක් නම් පුරුෂයන් සමගද පුරුෂයෙක් නම් ස්ත්‍රීන් සමගද ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී වන්න. ඒ වගේම තමයි මේ සැරසෙන් උපන් ඔබට නවතා තිබූ ගේ දොර නැවත හදාගන්න හෝ අලුතෙන් මිලට වාහනයක් ගන්න. අලුතින් ඉඩමක් අරගෙන පුංචි කැදැල්ල හදාගන්න මේ වසර නියමයි. මේ වසරේ මැද භාගයේදී ජූනි මාසෙ වෙනකොට බ්‍රහස්පති උච්ච රාශිගත වීම මේස රාශියෙන් උපන් ඔබට ඉතා යහපත් කාරණා කටයුතු කීපයක් සිද්ධ වෙන වසරක්. වෘෂභ රාශියෙන් උපන් ඔබ ගැන මම මෙහෙම කියන්නම්. ලග්නාධිපති සිකුරු මේ ඊළඟ සතියේ තමන්ගේ ලග්නයට ඇවිල්ලා මාලවී නම් වූ පංචමහා පුරුෂ යෝගය හදා ගන්නවා. තාමත් ප්‍රබල වාසනාවන්ත යෝගයක්. ධනස්ථානාධිපති නීච වුණත් 11 වෙනිට යන්නේ යෝගකාරක සෙනසුරුත් එක්ක යෝග වෙලා එකට සංයෝග වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ ටිකක් උසස් අයකින් එක්ක ගනුදෙනු කිරීමේදී පරිස්සම් වීම හොඳයි. ලැබීම් මතින් ආර්ථිකය ඔබගේ නොසිතූ උසස් තලයකට ගෙන දෙන වසරක්. ඒ වගේම තමයි දුර දිග නොබලා වැඩ කිරීම නම් එතරම්ම නුවණක්කාර වෙන්නේ නැහැ. රිය වේගයෙන් පැදවූ පදවනවා නම් ක්ලචස් දෙකක් කිහිලිකඩු දෙකක් ගෙදර ගෙනල්ලා තියන්න. වෘෂභ රාශියෙන් උපන් ඔබගේ මේ කාලය අවිවාහකයට මංගල යෝග උදා කරන අතර විවාහකයට බොහොම සුන්දර අත්දැකීම් භුක්ති විඳින්නට පුළුවන් වාසනාවන්තම කාලයක් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ඉදිරි ගමන වෙනුවෙන්
තමන් ගන්නා උත්සාහයන් තාම ඉහළයි. අලුත් පැතිකඩයන් දකිනවා. ඉතාමත්ම සුබ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ඔබ විසින් ගොඩනගා ගන්නා වූ උෂවලග්න හිමියන් ඔබට ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට පුළුවන් වෙනවා තමන් වටා අත්වැල් බැඳගත්ත විශාල පිරිසක් එක්රොක් කරගන්න. ඒක හරිම වැදගත් කාරණාවක්. ඒ වගේම විෂවරසෙන් උපන් ඔබට මේ වසර සුබයි. ඒ සඳහා ඔබ මම දුන්නු උපදෙස් වදම් පිළි අරගෙන පිළිපැද සිත ශක්තිමත්ව කටයුතු කරන්න. අපි බලමු මිථුන රාශියෙන් උපන් ඔබට මේ වසර කොහොමද කියලා බැලුවොත් එහෙම පෙනී යනවා මේ ඉරහඳ වගේ විදේශ ගමනක් තියෙනවා. තරුණ දුවෙක් පුතෙක් ඔස්ට්‍රේලියා එංගලන්ත කැනඩා ඇමරිකා ආදී කොහේ හරි ලෝකේ රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පුතේ ඔයගොල්ලන්ට ඒ සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධව ආයි ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පොතපත කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවා කියන කියමන ඉතාමත් හොඳින් ගැලපෙන මේ වසරේ නව අධ්‍යාපනයකට අත්පොත් තබන්න මිථුන ලග්නයෙන් උපන් ඔබට සුබ වසරක්. වසර මැද භාගයේ සිට ඔබගේ කර්මස්ථානාධිපති ගුරු උච්ච රාශිගත වෙලා ධනස්ථානයට පිවිසීම ආර්ථිකයේ මේ පැත්තෙන් යම්කිසි තැම්පතුවක් රුපියල් සතෙන් සතේ එකතු කරලා ඉතුරු කරලා නිින්දක් සැප පහසු නිින්දක් ගන්න සැනසීමක් ගන්න පුළුවන් වසරක්. හැබැයි හත්වැන්නාධිපති ගුරු වීම නිසාද රිය වේගෙන් පැදවීමෙන් වළකින්න වසර පුරාවට තියෙනවා අනිත් සෑම වසරකට වඩා අනතුරු සහිත වසරක් කියලා මේ වසර. ඒ අතරේ මම මෙහෙම කියන්නම් අපේ රටේ ලෝකයේම පිළිගන්න ලෝකයක් ගරු කරන ප්‍රබල දේශපාලඥයෙක්ගේ වියෝවක් ඇති වෙනවා වසරේ අගභාගයේදී. හැබැයි අපි හිතන දේශපාලඥයන් නොව අර සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියලා කිව්වොත් හරි. ඒකත් කියන ගමන්ම වසර මැද සිට විදේශයෙන් ආධාර සහ විදේශිකයන් අපේ රටේ යම් මේ කර්මාන්ත ඉදිකිරීම සඳහා ආයෝජකයන් පැමිණෙන වසරක්. ඒ සඳහා පවතින රජය උත්සුක වෙන්න ඕන ඒවා ආකර්ෂණය කරගන්න. ඒ තුලින් ආර්ථිකය ගොඩක් ශක්තිමත් වෙන අතර බැංකු පද්ධතියද ශක්තිමත් කර ගැනීමට පුළුවන් වෙන්නට පුළුවන්. ඒක මම කිව්වට වෙන්නේ නැහැ. ඒකට ඊට අවශ්‍ය බලධාරීන් කටයුතු කරන්නට ඕන. කාමතූරියන් වැඩි වෙන මේ වසරේ තමන්ගේ දුව පුතාව පරිස්සම් කරගන්න. අලුත් නමකින් නැවත උණක් රට පුරා පවතින වසරක්. ගිනි ගැනීම කිව්වම ලැබ් ගිනි සාමාන්‍යයෙන් ඕන වසරක සිද්ධ වෙන දෙයක් නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. හැබැයි විශාල කර්මාන්ත ශාලා ගිනි ගැනීම වලට භාජනය වෙන වසරක් නිසා ඒ හිමිකරුවන් තමන්ගේ ටිප් ස්විච් එක සහ තමන්ගේ ආයතනයේ ඒ සම්බන්ධ වෙන අවශ්‍ය කරන යුනිට් පද්ධති ගැන කල්පනාකාරී වෙන්න. දේශපාලනයේදී පාර්ලිමේන්තු උණුසුම් වෙන අතර ජනමාධ්‍ය ගැන මහ පුදුමාකාර විදියට රැව් පිළිරැව් කතා බහට ලක් වෙන වසරක් කියලා කියනවා. තව ගොඩක් දේවල් තිබුණා කියන්නේ යන්නේ නැහැ. හොඳටත් කට නරකටත් කට නිසා. අපි බලමු කටකරසින් උපන් ඔබ ගත කරන නව වසර කොහොමද කියලා. මේ නව වසරේ දරුවෙක් ඉපදුනොත් 2026 වසරේ කටකලක්නෙන් හරිම පින්වන්ත, හරිම භාග්‍යවන්ත, හරිම වාසනාවන්ත දරුවෙක් උපදින. එහෙනම් කටකලක්න හිමි ඔබගේ ලග්නයට බ්‍රහස්පතිගේ පැමිණීමත් එක්ක ඔබ පැල්පතේ හිටියත් රජ ගෙදරක හරි කෑම බීම කන්ට බොන්ට යන්ට අවස්ථාවක් ලැබෙන වසරක්. හොඳ සලුපිලි ආභරණ තීන තැන්වල වෙසෙන්න වසන්න පුළුවන් වෙන මේ වසර ඔබට සුබයි. ආර්ථික මේ පැත්තද ශක්තිමත් වෙන කටකලක්නේ හිමියන්ට අතීතයේ රාෂ්ට්‍රකයක් තිබුණද කියලා අමතක වෙන තරමටම ධන ධාන්‍ය ආදී ලැබේ. ඔබට මුදල් වැඩිවීම නිසා ඔබ ආගමික දේවල් වලට සිත යනවා. දියුණුවට කටයුතු කරන අතර දියුණුවේ උස්පාත් බවක් ඇති වෙන්නට පුළුවන්. සතුරන්ට දඬුවම් ලැබෙන්නේ හරියට අරි පරිසන්දීමක්, ditta ධම්ම වේදිනිය කර්මයක් විදිහටයි.
අපි සිංහ රස ගැන කතා කළ යුතුමයි. සිංහ රාශියෙන් ලග්නයෙන් උපන් ඔබ හරිම පරිස්සම් වෙන්න ඕන වසරක්. ඔබ අෂ්ටම සෙනසුර ඒ රාෂ්ට්‍ර කපලය කියන අපල කාල පරිච්ඡේදය ගත කරමින් ඉන්න මේ නව වසර පව්ඵල දෙනක වසරක්. ඒ නිසා මේ සිංහ ලග්න හිමි ඔබට නොයෙක් ආකාරයේ තාඩන පීඩන කරදර කම්කටොළු ඇති වෙනව පමණක් නෙවෙයි තමන්ගේ දුවා දරුවන්වද රැක ගන්න ආරක්ෂා කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඔය අතරේ අර ඕනම දෙයක තියෙනවනේ නරක අතරේ සුබමතු වෙන. ඒ වගේ ඔබට මොන හෝ යම්කිසි ගෞරවපාදයක් ගෞරවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන වසරක්. ඒ වගේම ඔය අතරේ ඔබගේ ආර්ථිකයේ මේ හිතන්නේ නැති වෙලාවක ලොකු ධනයක් ලැබීම නිසා සතුටටපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ආරෝග්‍යයක් පරමාලාභ සෞඛ්‍යයට නම් හොඳ නෑ. ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන්ද හදිසි අන්තර වලට භාජනය වීමද නොයෙක් තාඩන පීඩනද තමන්ට රාජ්‍ය මන්ත්‍රීවරුන් එරෙහි වීමද නඩුහම පිටලීම් ආදී යන නොයෙක් ආකාරයේ කරදර කම්කටොළු ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබ අර සිත චිත්ත ශක්තිය සිතුවිලි ශක්තිය බල ශක්තියක් උපදවගෙන දාන පාරමිතාවලට නැඹුරු වෙන්න. එතකොට අපි කන්‍යා ලග්නෙන් උපන් ඔබ ලහිලහි බලන් ඉන්නේ මේ ලැබුවා වූ නව වසරේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අනාගතය ගත කරන්න ඕන කොහොමද කියලා දැනගන්න. ඔබට හැරගියාය පැමිණෙන ඔබව හැරගියාය පැමිණෙන ඔබට අලුත් දියුණුවේ මාර්ග විවර වෙන අලුත් පිරිසක් සමග අත්වල් බැඳ ගැනීමට අවස්ථාවක් ලැබෙන සිතේ සිත සතුටෙන් පිරෙන වාසනාවන්ත කාල පරිච්ඡේදය. මොකද ඔබගේ 11 වෙනි කටක රාශිය 4 වෙනි ආධිපති 11 වෙනි ගෝචර වීමත් සමග ආරම්භන වසරේ තමන්ගේ ගෙදර අලුත් වැඩියා කටයුතුද අලුත් යාන වාහන පැමිණීමද අලුත් දැන අඳුරා ගැනීම සිද්ධ වීමද උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරද ඒ අයගේ ආදරය කරුණාවද හිමි වෙන තාමත් වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම තමයි කන්‍යා රැසින් උපන් ඔබ වයෝවෘද්ධ සහ යම් රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් නම් තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ශරීර සෞඛ්‍ය දුබල වීම නිසා වරින් වර රෝහල්ගත වීම සහ වෛද්‍ය ප්‍රතිකාරවලට යෑමට සිදු වෙන වසරක්. ඒ නිසා සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීම ඉතාම වැදගත් බව කන්‍යා ලග්නීය ඔබ මතක තබා ගන්න. කොහොමද තුලා රැසට තුලාවෙන් උපන් ඔබගේ ආරම්භ කරපු වසර සුබ සහ අසුබ ප්‍රතිඵල දෙන වසරක්. මොකද ඔබගේ මේ වාහනේ තියෙන තරම් මේ රේස් එක දෙන්න යන්න එපා. දුන්නොත් එහෙම නවතින්නේ ලොකු අනතුරකට භාජනය වෙලා. ඒ වගේම තමයි ලැබීම ඉතා උසස් තලයකට ආවත් එක වෙලාවකට යන්නේ අත පාළු වෙලා යන්න කිසි දෙයක් අතේපත් නැති විදිහට. ඒ වගේම තමයි මේ සුභාසුභ ඉෂ්ටඵල ලැබෙන වසර ඔබට ලොකු ලැබීමක් අතරින් තව කෙනෙක්ගේ අංශයක් නිසා ලොකු පාඩුවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ වසරේ අත්වැරදීම් නම් කරගන්න එපා පුතා. ඒ වගේම දැනුම වර්ධනය කර ගැනීම සඳහා ගන්නා උත්සාහයන් වල ප්‍රතිඵලය ඉතා හොඳින් දකිනවා. ඒ වගේම තමයි ඔබගේ මේ වසරේදී ඔබ සිහිබුද්ධියෙන් කටයුතු කිරීම ගැළපෙන තැන්වල වාසය කිරීම ගැළපෙන පුද්ගලයන් ඇසුරට ගැනීම කියන කාරණා ගැන ගොඩක් හිතන්න. අපි වැඩි කාලයේ වැඩි වේලාව ගන්නෙ නැහැ. යනවා වෘශ්චික ලග්නෙ උපන් ඔබ ගැන යමක් කියන්න. මම කියන්නම් මෙහෙම පිනට දහමට සිත යන වෘශ්චික ලග්නෙමි ඔබට සසරේ නව ඊළඟ ආත්මයටත් එක්කම පින්ඩස් කරගන්න පුළුවන් සිතේ යහපත් සිතුවිලි ඇති කරගත්තොත්. ඒ වගේම තමයි පෙනිපෙනි දේවල් ඇති වෙනවා වගේම පෙනිපෙනි දේවල් නැති වෙලා යන වසරක්. ඒ වගේම අර ඉස්සෙල්ලක වගේ හොඳටත් කට නරකටත් කට ඇට නැති දිව පරිස්සමින් හසුරවන්න. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ කෙනෙක්ගේ රෝගාබාධයක් වෙනවින් හෝ තමන්ගේ හදිසි අන්තරක් සම්බන්ධව හෝ තමන්ට යම්කිසි කාලයේ විඩංගු කිරීමක් ධනය වැය කිරීමක් සිද්ධ කරන වසරක්.
ඒ වගේම තමයි වෘශ්චික ලග්නෙන් ඔබට ඔබ දාන පාරමිතා කිරීම තුළින් ඔබගේ ඔය තියෙනා වූ අසුබතාවයන් ගොඩක් මගහරවා ගැනීමට පුළුවන්. යම් පෙම්වතෙක් පෙම්වතියකට නැත්නම් පෙම්වතියක් පෙම්වතෙකුට හිතින් විතරක් ආලය කරා නම් කෙටි පණිවිඩයකින් ඔබගේ ආදරය පවසන්න හොඳම වසර. එයාගෙන් ලැබෙන කෙටි පණිවිඩය ආදරණීයයි. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පටන් ගන්නේ හරි සුන්දර ලෙසින්. රස මුසු කතා එක්ක ගෙතෙනවා ලස්සන කවි. වෘශ්චික රැසින් උපන් ඔබට එහෙමනි වූ සුබ වසරක් අනතුරු වලින් සහ කිව් පරිස්සම් වී යුතු තැන් වලින් පරිස්සම් වෙන්න වග බලා ගන්න. ධනු රැසින් උපන් ඔබ ගැන කිව්වොත් එහෙම වැඩිහිටි ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ දුක් මුසු ආරංචි ලැබෙන වසරක්. ඒ වගේම ඔබගේ ආඩම්බරකම අඩු කරගත්තේ නැත්නම් සමාජයෙන් කොන් වෙන ලකුණු. උගතමනා ශිල්පයමයි මතුරගෙන කියවීමේ මිනිසා සම්පූර්ණ වේ. පොත්පත් කියවන්න පුරුදු වෙන්න, අන්තර්ජාලයේ හරි වැඩසටහන් බලන්න පුරුදු වෙන්න ඔබට ඉතාමත් සුබ නව වසරක් කරගන්න, සුබ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන්. හදිසි ලැබීම් වගේම හදිසි උසස් වීම ලැබෙන මේ වසරේ අර වැඩිහිටියන්ට ඇති කරන්නා වූ හෝ තමන්ගේ පවුලේ අයට ඇති කරන්නා වූ ඇතිවෙන්නා වූ යම් කිසි තාඩන පීඩන හේතුවෙන් ඔබට යම් කිසි අපහසුතාවයකට මානසිකත්වය දැනෙන්නට පුළුවන්. හැබැයි මේ මම වැඩසටහනේ මුල් කිව් දේ ඔබ හිතට ගත්තොත් ඔබ එතනින් බේරෙන්න, ගිලී යන්න, ගිලෙන්න, නිදහස් වෙන්න යන්නේ තප්පරයයි. නිසා ධනු රැසින් උපන් ඔබට වසර සුබ කරගන්න දුන්නු ඕවදම් පිළිපදින්න. කොහොමද මකරට? මකර රැසින් උපන් ඔබ වැඩි එපා කතා. අවිවාහක කෙන්නම් බඳිනවා ඉරහඳ වගේ. මංගල යෝගයක් ලැබෙන්නේ හිත පිරෙන්න. තිබුණු නඩුහබ විසඳනකොට තව නඩුහබයක් පැටලෙනවා. ඒ වගේම තමයි තමන් ඉන්න තැන, තමන් නිදන තැන, තමන්ගේ නිවසේ අසල්වැසියන් සමග මතභේදාත්මක ගැටුම් හට ගැනීමට පුළුවන් වසරක්. නඩුහබවලට යන්නේ නැතුව උඩින් පල්ලෙන් බේර ගන්න සෑම ප්‍රශ්නයක්ම. මකර රැසින් උපන් ඔබගේ මේ වසර ලැබීමට හොඳයි. ඔබ වෙළහෙළනා ව්‍යාපාර කරනවා නම් රුපියලෙන් රුපියල සතෙන් සතේ ඉතුරු කරලා එකතු කරලා වසර අග නව 2027 ලබනකොට ඔබට ඔබගේ ජීවිතයේ උසස් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙන වසරක් වේවි. මකර රැසින් උපන් ඔබගේ පැවති ආ වූ රෝගාබාධයක් යම් ප්‍රමාණයකට සුවපත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර නිෂ්ඵල ගමන් වැඩි වසරක් බැවින් ඔබගේ නව මෙවලම් දුරකථනයෙන් ඔබ කෙටි පණිවිඩයකින් එහෙම නැත්නම් අපොයින්ට්මන්ට් එකක් අරන් නැත්නම් ස්කයිප් එකෙන් කතා කරලා ඒ විදිහට කාලය විඩංගු කර ඉතුරු කරගෙන ජීවිතේ ජය ගන්න බලන්න. කුම්භ රැසින් උපන් ඔබ ගැන මම මෙහෙම කිව්වොත් එහෙම ඔබට අධිකරණ ප්‍රශ්න පවතින්නේ නම් කල්පනාකාරී විය යුතුමයි. තමන් කර පව් පළ දෙන මේ වසර පින්දහම් වලට සිත යොමු කරගන්න. ඔබගේ මේ කාලයේදී ප්‍රේම සම්බන්ධතා එකින් එක ගොඩනැගෙන්නේ වයස් සීමාවකින් තොරව. පවුලේ සමගියට බාධා. අවිවාහක අයට විවාහයක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම වැටෙන අතර වසරේ අගභාගයේදී විවාහයකට යෑමට අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම තමයි කුම්භ රැසින් උපන් ඔබගේ ප්‍රසිද්ධිය, ඔබගේ කීර්තිය වෙනුවෙන් ඔබ ගන්නා තීරණ ජයග්‍රහී මාවතකට ගමන් කරනවා. ඔබට ඒ රාෂ්ටකයක් තියෙන මේ වසර ඔබ ඉතා කල්පනාකාරීව කටයුතු කරේ නැති වුණොත් එහෙම යම්කිසි තමන් විසින්ම තමන්ට පාඩුවක් කරගන්න, තමන් විසින්ම තමන්ගේ හානිය කරගන්නා වසරක් වෙයි. ඒ නිසා හැමතිස්සෙම දැනුගත් කෙනෙක්ගෙන් ඕවදනක් උපදෙසක් කරගෙන කටයුතු කරන්න වග බලා ගන්න. මීන ලග්න හිමි ඔබ ගැන කියන්නේ වසරේ අවසන් ලග්නය ඔළුවේ සෙනසුරු ගමන් කරන මේ කාලය, ලග්න සෙනසුරු ඒ රාශියක් ගමන් කරන කාලය ඔබට දුක් මුසු පුවත් අසන්නට ලැබෙනවා පවුලේ උදවිය හේතු කරගෙන. තමන්ගේ ඥාතිහිත මිත්‍රාදීන් වයෝවෘද්ධ ආදී අය සම්බන්ධ කරගෙන කනගාටුදායක පුවත් අසන්නට ලැබෙන අතර ඔබගේ දුවෙක්, පුතෙක්, දරුවෙක්
යන උසස් තලයක් දැකලා සතුටටපත් වෙයි. විදේශ ගමනක් වෙන්න පුළුවන්, අධ්‍යාපනයකින් නොසිතූ ජයග්‍රහණයක් වෙන්න පුළුවන්, උපාධියක්, මාස්ටර් එකක්, PhD එකක් වෙන්නට පුළුවන්. මීනරසෙන් උපන් ඔබගේ ඉදිරි පැවතියා වූ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් යම් ප්‍රමාණයකට හොඳ අතට පෙරලෙන අතර උසස් ප්‍රසිද්ධ මිනිසුන්ගේ ඇසුරත් ඒ අයගෙන් ආධාර උපකාර ලාභ ප්‍රයෝජන ලැබීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේ මේ රාෂ්ට්‍ර කපල කාල පරිච්ඡේදයක් ගත කරන ඔබ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම ඔබගේ ව්‍යාපාරවල උස්පාත් බවක් ඇති වෙන අතර ඒවා ශක්තිමත්ව තබා ගැනීමට සඳහා ජ්‍යොතිර් විද්‍යානුකූල උපදෙස් ගන්න. ඒවා මගහරවාගෙන දියුණුවේ මාර්ගය විවර කර ගැනීම සඳහා මෙවලම් යම් ප්‍රතිකර්ම කරගන්න. එවැනි වූ කටයුතු වල නිරත වුණොත් ඔබ සියලු දෙනාටම කාලය, දවස, සතිය, මාසය, වසර ජය ගන්න එක සුළු දෙයක්. ඒ නිසා මුලින් ආයෙම මුලට එනවා චිත්ත ශක්තියක්, සිතුවිලි ශක්තියක් එකට එකතු කරගත්තම ඇති කරන බල ශක්තිය, ජ්‍යොතිර් විද්‍යානුකූලව දෙන පරිපතය තුළින් වෙනත් මාවතකට ගෙනියලා ජීවිතේ ජය ගන්න පුළුවන් කියන එක විශ්වාසය ඔබට දෙනවා. එහෙනම් සියලුම ලක්ෂණ ඔබට මේ වසර නිරෝගී යහපත් වාසනාවන්තම වසරක් වෙන්නයි මමත් මගේ බිරිඳත් දරුවන්ගෙන් අපි සියලු දෙනාගේම පැතුම්.